කොටදෙනියාවේ මගේ ගෙවල් එහෙන් 4:20 කෝච්චිය එන්නේ 3:00ට විතර ගෙදරින් පිටත් වෙනවා 3ට නැගිටිනවා නෑ බත් මුල් දෙකක් බැඳගෙන ඇවිල්ලා ඒ අවුරුදු දෙකටම එක දවසක්වත් මම නම් පුස්සැල්ලසගේ ක්ලාස් කට් කරලා නැහැ මගේ යාළුවෝ ඔක්කොම අපි 7 දෙනෙක් හිටියා ඉස්සරහා පොලිමේ වාඩි වෙන්නේ ඒ 7 දෙනාගෙන් සර් මම විතරයි දැන් ට්‍රේනින් ප්‍රොසෙස් එකේ ඉන්නේ ඔක්කොම කන්සල්ටන්ට්ස්ලා සර්ගේ පාඩයක් තිබ්බා යමක් කළ හැකි බව ඔබට විශ්වාස නම් යෙදේ කිරීමේ හැකියාව ඔබ සතුව පවතී කියලා. ලේවලටම ගිහින් තිබ්බා. එච්චරට ඒක කිඳා බෑලා තිබ්බේ. මම 5 පාරක් එක්සෑම් කළා. මට ආසාව තියෙනවා මට කරන්න පුළුවන් කියලා දන්නවා කියලා 5 වෙනි පාර කළා. 5 වෙනි පාර තමයි පාස් වුනේ. සර් හැමදාම කිව්වේ අම්මලා තාත්තලට පුතේ සලකන්න පුළුවන් ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් විතරයි. සර් කිව්වේ ඉස්කෝලේ යන්න, ඉස්කෝලේ ප්‍රැක්ටිකල් ටික කරන්න එහෙම කියලා. ගොඩාක් නිකන් පන්ති වලට දුවලා ඔළුව හෙම්බත් කරගන්න එක නෙමෙයි. ෆිසික්ස් වලින් ගොඩාක් මම ස්කෝර් කරලා තිබ්බා. 90 ගණක් තියෙන්නේ නැති ෂෝ එකටම ෆිසික්ස් වලට. දවලන්ට පැදගත් මේ දුව මාව බලන්න ආවා. මගේ ක්ලාස් එකේ ඉගෙනගත්ත දුවෙක් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න පුහුණු වෙනවා. විශේෂඥ වෛද්‍යවරියක් තව ටික දවසකින්. මගේ 2007 පන්තියේ මේ දුව ඉගෙන ගත්තුගේ අක්කත් ඉගෙන ගත්තා. ඉතින් ඉගෙනීමේ ඵල නෙලාගත්ත දරුවෝ ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා ඉස්සරහම් පීලියේ ක්ලාස් එකේ හිටියේ ගෲප් ක්ලාස් එකේ. ඒ කාලේ නුගේ රොටරි එකේ උගන්න කාලේ. ඒතර සැසිප් එක හදමින් ඉන්නේ. මම කවුද කියන එක මුලින්ම කියන්නම්. මම ලක්ෂිකා ජයන්ති. දැන් කළුබෝවිල හොස්පිටල් එකේ මම මාස 4ක් ළමා රෝග විශේෂඥ පුහුණු කරනවා නියෝනේටල් ICU. අපේ නියෝනේට්ස්ලා කියන්නේ උපතේ ඉඳන් දවස් 28 වෙනකන් චූටිම බබාලා. එතකොට දැන් අද මම ඇත්තටම ඔයගොල්ලෝ හිතන ඇති මේ ඇඳුම පිටින් මෙහෙම ආවේ කතා කරන්න හිතලා නෙවෙයි මම සර්ට කතා කරන්න උවමනාව තිබ්බ සෑහෙන කාලෙක ඉඳලා මම රිසල්ට්ස් ආවට පස්සේ සර්ට ගිහිල්ලා කියලා සර්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා තමයි ගියේ මෙඩිකල් ෆැකල්ටි ඊට පස්සේ මම දෙපාරක්ම ගම්පාට සර් එන්න ඇවිල්ලා ආයෙ අපස්සට හැරිලා ගියා මං හිතුවා නෑ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා පුස්සැල සර් දන්නවා මට කියන්න ඕනේ මං කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න ඉන්නවා සර් කියන එක ඒ පණිවිඩේ මට සර්ට කියන්න ඕනේ කියලා මං හිතුවා. ඇත්තටම දැන් අවුරුදු 20ක් මේ ඕගොල්ලෝ සමහර අයට හිතෙන්න පුළුවන් අවුරුදු 20ක් යනකම් ඇයි සර්ව හම්බෙන්න ආවේ නැත්තේ එහෙම ඒකයි මං කිව්වේ. ඒ දේ. එතකොට මම 2005 තමයි මුලින්ම සර්ගේ ක්ලාස් ආවේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. එතකොට ලොකු ඇටුපක් ලබන්නේ නැහැ. අපිට කන්න අඳින්න දීලා උගන්වන්න වියදම් කරන එක විතරයි පුළුවන්. එතකොට අක්කත් මුලින්ම ශිෂ්‍යත්ව පාස් වෙලා විශාඛා එකට ගියා. මට පොඩි කාලේ ඉඳන් උවමනාව තිබ්බා. ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙනවා කියන සිහිනේ තිබ්බා. හැබැයි ඒක ඉතින් අර ලොකුවට අවබෝධයක් නැති සිහිනයක්. පොඩි කාලේ ඉතින් ළමයි ඕන ළමෙක් කියනවානේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ අක්කා 2003 A level කරේ. අක්කා 2001 ඉඳන් පුස්සැලසගේ ක්ලාස් ගියා. අක්කා ක්ලාස් යද්දිත් මට කිව්වා අක්කා මට වඩා අවුරුදු 4ක් වැඩිම. නංගි ඔයා පුස්සැලසගෙම තමයි ෆිසික්ස් වලට අක්කා ක්ලාස් කීපයකට ගිහිල්ලා අන්තිම ටිකේ තමයි පුස්සැලසගේ ආවේ. අන්තිම ෆිසික්ස් වලින් එක ස්කෝර් කරලා එහෙම තමයි යා වෙටනරි ෆැකල්ටි ගිහිල්ලා ඊට පස්සේ වෙටනරි බෑ කියලා ඉතලා ලෝ ෆැකල්ටි ගියේ. ඉතින් මට හිතුණා අක්කත් කරපු හින්දා එහෙම කියලා ඉතින් සර්ගේ ක්ලාස් ආවා. ආපු දවසේ ඉඳන් මට අක්කා කිව්වා නංගිවා මොකුත් කරන්න එපා පුස්සැලස කියන විදියට වැඩ කරන්න එච්චරයි කියලා. ලොකුවට කම්ප්ලෙක්ස් කරගත්තේ නැහැ සංකීර්ණ කරගත්තේ නැහැ පන්ති ගොඩකට ගියේ නැහැ. ඉස්කෝලේ හැමදාම ගියා. ඒක කියන්න ඕනේ. මගේ ඉස්කෝලේ විශාඛ විද්‍යාලේ හොඳට ඉගෙනුවා. හොඳට ප්‍රැක්ටිකල් කරා. මගේ යාළුවෝ ඔක්කොම අපි 7 දෙනෙක් හිටියා ඉස්සරහා පොලිමේ වාඩි වෙන්නේ. ඒ 7 දෙනාගෙන් සර් මම විතරයි දැන් ට්‍රේනින් ප්‍රොසෙස් එකේ ඉන්නේ ඔක්කොම කන්සල්ටන්ට්ස්ලා. ගොඩක් අය ලංකාවේ නැහැ දැන් ෆොරින් ට්‍රේනින් එකට ගිහිල්ලා එහෙම මෙහෙ සෙටල් වෙලා එහෙම කොටසක් ඉන්නේ. සර්ගේ විතරක් ගියාම හොඳටම ඇති කියන්නේ සර්ගේ කියන වැඩේ ඒ විදිහටම කළා. ගණන් ටික ඔක්කොම හැදුවා. ෆිසික්ස් වලට තියෙන කැමැත්තටයි ඒකටත් වඩා සර්ට පුදුම ගෞරවයක් තිබ්බා. අදටත් ඒ ගෞරවය ඒ විදිහටම තියෙනවා. සර්ගේ පාඩයක් තිබ්බා. යමක් කළ හැකි බව ඔබට විශ්වාස නම් යෙදේ කිරීමේ හැකියාව ඔබ සතුව පවතී කියලා. ඒක හැමදාම ඒක අපේ ලේවලටම ගිහින් තිබ්බා. එච්චරට ඒක කිඳා බෑලා තිබ්බේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මගේ බබාලට ලොකු බබාට විතරයි යමක් තේරෙන්නේ. එයාට මම අදටත් ඕක කියනවා. පුතේ අම්මට සර් කෙනෙක් හිටියා. ඒ සර් අම්මට මෙහෙම කියනවා. උදාහරණයක් වලට කියන්න. මම දැන් ඇත්තටම මගේ වයසේ ඉන්න අය ගොඩක් අය කන්සල්ටන්ට්ස්ලා මම පරක්කු වෙලා එක්සෑම් කළේ. ඒ කරන්න හේතුව මම 5 පාරක් එක්සෑම් කළා. විශේෂඥවරයෙක් වෙන විභාගේ අපේ නෝමල් ડોක්ටර් කෙනෙක් අවුරුදු 7ක් අපි මෙඩිකල් ෆැකල්ටි හිටියා. මෙඩිකල් ෆැකල්ටි ඉඳලා අවුරුදු 28
8 අවුට් වෙලා ඉන්ටර්න්ෂිප් කරලා තව පෝස්ට් ඉන්ටර්න් අවුරුද්දක් කරන්න ඕනි ක්වොලිෆයි වෙන්න කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න එක්සෑම් එකට ඉන්න. එතකොට ඒ වෙද්දී පළවෙනි වතාවේ කළා බැරි වුණා දෙවෙනි වතාවේ කළා. ඊට පස්සේ සාමාන්‍යයෙන් 3ක් 4ක් කරන්නේ ගොඩක් කලාතුරකින්. හැබැයි මට ලොකු ආසාවක් තිබුණා ළමා රෝග විශේෂඥවරියක් වෙන්න. ඒ ආසාව නිසාම සර් කියපු එක ඔළුවේ තියාගෙන නැහැ. මට ආසාව තියෙනවා මට කරන්න පුළුවන් කියලා දන්නවා කියලා පස්වෙනි පාර කළා. පස්වෙනි පාර තමයි පාස් වුනේ. කන්සල්ටන්ට් වෙන එක්සෑම් එක. ඒක ලේසි නෑ. ඒ කියන්නේ ඇත්තටම කියන්න ඕනේ දුවේ පුතේ පිස්සු නටල විභාගේ පාස් වෙන්න බෑ. A level එහෙම කරන්න බෑ. අනිත් එක අපි A level කරලා ඉවර වෙද්දී ඒ කියන්නේ අපේ තරුණ ජවයේ තියෙන කාලේ තාම අපිට ඒ කාලෙ වෙද්දී අම්මලා තාත්තලා කන්නන් දින්න දෙනවනේ. එතකොට සර් හැමදාම කිව්වේ අම්මලා තාත්තලට පුතේ සලකන්න පුළුවන් ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් විතරයි. ඉතින් අම්මා තාත්තා දුක් විඳින දිහා බලලා ඉගෙන ගත්තා. ඉස්කෝලේ වැඩ ටික හරියට කරන්න සර්ගෙනුත් ලොකු සහායක් ලැබුණා. මොකද අන්තිම කාලේ සර් මෝර්නින් ක්ලාස් එකක් දානවා අන්තිම මාස දෙක තුනේ අපේ ගෲප් ක්ලාස් එකේ. ඊට පස්සේ අපි ඉස්සරහා පෙළේ ඉන්න කට්ටිය අපි කිව්වා නේ සර් අපි ඉස්කෝලේ යනවා. අපිට එන්න විදිහක් නැහැ කිව්වා. අපි 7 දෙනයි එහෙම කිව්වා. අනිත් ඔක්කොම අතිස්සුවා මෝර්නින් ක්ලාස් එකට ඕකේ කියලා. ඉතින් සර් ඒ වුණාට අපි 7 දෙනා කියපු එක අහලා සර් කිව්වා එදා නෑ මෝර්නින් ක්ලාස් එකක් දාන්නේ නැහැ කියලා සර්ට මතක ඇති සමහරට. එහෙම කියලා සර් කිව්වේ ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ ප්‍රැක්ටිකල් ටික කරන්න එහෙම කියලා. උදේ ක්ලාස් එකට මම එන්නේ කොටදෙනියාවේ මගේ ගෙවල්. එහෙන් 4:20 කෝච්චිය එන්නේ. 3:00ට විතර ගෙදරින් පිටත් වෙනවා. 3ට නැගිටිනවා. බත් මුල් දෙකක් බැඳගෙන ඇවිල්ලා කරනවා. පුදුමේ කියන්නේ ඒ අවුරුදු දෙකටම එක දවසක්වත් මම නම් පුස්සැල්ල සර්ගේ ක්ලාස් කට් කරලා නැහැ. සර්ගේ රිවිෂන් පටන් ගත්ත දවසේ ඉඳන් ක්ලාස් ආවා. ඒත් සර් ඒ කාලේ ඇහුවා ඇයි මේ ක්ලාස් එන්නවා පාස් වෙලා තියෙන්නේ කියලා. මේ මිස් වෙයි කියලා බයට ඇත්තටම ෆස්ට් ඇටෙම්ප්ට් එකේ යන්න බැරි වුණා. සෙකන්ඩ් ඇටෙම්ප්ට් එකේ මගේ රිසල්ට්ස් A2යි B1යි. B1 බයෝ වලට මගේ ඉස්කෝලෙන් විශාක විද්‍යාලයෙන් A2යි B1 අරගෙන මෙඩිකල් ෆැකල්ටි යන්න පාස් වුණේ එකම ළමයා මම. අනිත් ඔක්කොටම 3A's තිබුණේ. හැමෝම කිව්වේ මමත් හිතනවා මගේ ෆිසික්ස් වලින් ගොඩාක් මම ස්කෝර් කරලා තිබ්බා 90 ගාණක් තියෙන්නේ නැති ෂෝ එකටම ෆිසික්ස් වලට. ඒකයි එච්චර ලොකු ඉසඩ් ස්කෝර් එකක් එක්ක මට මෙඩිසින් යන්න හම්බුනේ A2යි B1ක් තිබිලා. එතකොට ෆස්ට් එක්සෑම් එක ෆේල් වුණා. ටෆ් කෝස් එකක් මෙඩිසින් කියන්නේ. හැබැයි හරිම සුන්දරයි ආසාවෙන් කරන අයට. ඒකයි දැන් ඕගොල්ලන්ට මෙඩිසින් යන්න ආසයට ඉගෙන ගන්න ආසය නිකන් මේක අර නිකන් ජොලියට ඕනවට එපාවට කරන්න එපා. කරන එක හරියට කරන්න.